Hello everyone. අද මම ඕගොල්ලන්ට ගේන්න හදන පාඩම එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එක මේ profit and loss account එක ලාභ අලාභ ගිණුමක් කොහොමද අපි අර්ථකථනය කරගන්නේ කියලා. මම ආපහු කියන මේ program එක this is not meant for professionals. This is basically meant for the startups, new startups and the layman, the public and the general community. I mean, I am not addressing any professionals or even for students. This is not good enough because it's not covering everything in a professional manner. එතකොට මේ හින්දා මම මේක address කරන්නේ basically සාමාන්‍ය business පටන් ගත්ත අයට small scale, medium scale එහෙම නැත්නම් general business community එකට සාමාන්‍ය දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ දේවල් මම ස්ට්‍රක්චර් කරලා තියෙන්නේ. එතකොට දැන් අපි කියපු විදිහට ලාභ අලාභ ගිණුමක්. ඒකේ පර්පස් එක තමයි අපි බිස්නස් එකක් කරලා එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල්ස් හැටියට වෙන්න පුළුවන්. අපි පොඩි ව්‍යාපාරයක් කරලා වෙන්න පුළුවන්. මේ කොහොම මොන දේ කරත් අපි end of the day එහෙම නැත්නම් end of the period we have to see whether we have made profits or losses. එතකොට ලාභයක් අලාභයක් තියනවාද කියලා අපි දැනගන්න ඕනේ ඒ බිස්නස් එකේ. ඉතින් ඒක සඳහා පාවිච්චි කරන සටහන තමයි ලාභ අලාභ ගිණුම. ව්‍යාපාර ගනුදෙනු අපි සමරයිස් කරලා ගන්නවා ලාභ අලාභ ගිණුමට. අපි මේකේ තියෙන බේසික් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන එහෙම නැත්නම් බේසික් කම්පෝනන්ට්ස් ටික අරගෙන බලමු ලාභ අලාභ ගිණුමක් විග්‍රහ කරගන්නේ කොහොමද කියලා. මම මේක සරල කරගන්න පාවිච්චි කරන්න අපි හිතමු 3-wheeler රියදුරු මහත්මයෙක්ගේ ආදායම් වියදම් ගිණුම ලාභ අලාභ ගිණුමක් ගැන අපි හිතලා බලමු. ඒතකොට ගොඩාක් සරලව මේක තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු සරලව රියදුරු මහත්මයෙක් 3-wheeler රියදුරු මහත්මයෙක් අපි ටුක් කියලා කියන 3-wheeler රියදුරු මහත්මයෙක් එයාගේ 3-wheeler එකෙන් ලබන ආදායම අපි මුලින්ම අපි හිතමු එයා ඉන්වෙස්ට් කරලා එහෙම නැත්නම් එයා ලක්ෂ 12ක් විතර වියදම් කරලා එයා 3-wheeler එකක් ගන්නවා. ඒ ලක්ෂ 12 ලක්ෂ 6ක් එයාගේ පුද්ගලික මුදල ආයෝජනය කරනවා. ලක්ෂ 6ක් බැංකුවක ණයක් ලෙස අරගෙන ලක්ෂ 12ක් ඉන්වෙස්ට් කරනවා 3-wheeler එකක් ගන්න. මේක second hand 3-wheeler එකක් වෙන්න පුළුවන්, right? මම මේ ගණන් මේ ගොඩක් ඩිස්පියුට් කරන්න එපා. මේක මම ඔයගොල්ලන්ට තේරුම් ගන්න කියන ඉලක්කම්. ඒතකොට ලක්ෂ 12ක් ආයෝජනය කරලා 3-wheeler එක ගන්නවා. මේ 3-wheeler එක එතකොට දිනපතා දුවලා මෙයා ආදායමක් ලබනවා. හිතන්න සරලව අපි හිතමු කිලෝමීටර් රුපියල් 100 ගානේ කිලෝමීටර් 50ක් යා දවසට කරොත් එයාට රුපියල් 5000ක ආදායමක් ලැබෙනවා. එතකොට මේ රුපියල් 5000 ආදායම දවස් 30න් වැඩි කරොත් එයාට 1,50,000ක් මාසෙකට අපි හිතමු දවස් 30ම දුවනවා කියලා. 1,50,000ක් ආදායම විදිහට ලැබෙනවා. මේකද එයාගේ ප්‍රොෆිට් එක? නැහැ. මේක එයාගේ ප්‍රොෆිට් එක නෙමෙයි. මේකට අපි කියන්නේ ආදායම. එහෙම නැත්නම් මෙයාගේ විකුණුම් ප්‍රමාණය, සේල්ස් ෆිගර් එක, ඉන්කම් ෆිගර් එක, ටර්නෝවර් ෆිගර් එක. ඔය ඔක්කොම වචන පාවිච්චි කරන්නේ මෙන්න මේ ෆිගර් එක විග්‍රහ කරන්න. ඒ කියන්නේ ඒක ආදායම වෙන්න පුළුවන්, විකුණුම් ප්‍රමාණය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාගේ පිරිවැටුම වෙන්න පුළුවන්. ඔය වචන තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතකොට මේක ප්‍රොෆිට් එක නෙමෙයි. නමුත් profit and loss account එක පටන් ගන්නකොට ඕක උඩින්ම තියෙන ලයින් එක තමයි පිරිවැටුම, විකුණුම, එහෙම නැත්නම් ආදායම 1,50,000. එතකොට දැන් බලමු මේ 1,50,000 profit and loss account එකට අරගෙන ඒකට අදාළ වියදම් අපි දැන් ගොනු කරගෙන යන්න ඕනේ. එතකොට තමයි අපිට එක ස්ටේජස් වලට P&L එක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි අවස්ථාව තමයි මේ ආදායමට අදාළ ඍජු වියදම් ප්‍රමාණය මොකක්ද කියලා අපි බලන්න ඕනේ. අපි දන්නවා 3-wheeler එකක් රන් කරනකොට එයාගේ විකුණුම් ආදායම හොයන්න ඍජු වියදම තමයි එයාට යන පෙට්‍රල් වියදම. එතකොට එයා අපි හිතමු ඔය කියන විදිහට කිලෝමීටර් 50ක් දිව්වා නම් දවසකට රුපියල් 15ක වගේ කිලෝමීටරයකට වියදම තිබ්බොත් එහෙම අපිට රුපියල් 22500ක් වගේ වැය වෙනවා මේ කිලෝමීටර් ප්‍රමාණය රන් කරන්න මාසෙකට. right? මාසෙක යාගේ වියදම 22500ක් වෙනවා. ඒතකොට 1,50,000න් 22500 අඩු කරන්න ඕනේ. ඒ වගේම අපි හිතමු මෙයාට තව direct expenses තියෙන්න පුළුවන්. එයාගේ ආහාර ගැනීම, එයාගේ කෑම බීම කාලා එයා දවස් ජීවත් වෙන්න ඕනේ. එයා රුපියල් 1000ක් වියදම් කරනවා කියමු. අර 5000 රුපියල් 1000ක් ඒ සඳහා වියදම් කරනවා කියමු. එතකොට මාසෙකට එයාට යනවා රුපියල් 30000ක වියදමක්. එතකොට 30000යි 22500යි අපිට ඍජු වියදම් විදියට
ආදායමට against යන ඍජු වියදම් විදියට cash outflows විදියට ගන්න පුළුවන් immediately. එතකොට 20500යි 30000යි රුපියල් 52500 කර 1,50,000 කියන මූලික ආදායමෙන් එයාට අයින් කරන්න වෙනවා. එතකොට එයාට ඉතුරු වෙනවා 97500. ඒ 97500ට අපි කියනවා ව්‍යාපාරික contribution එක කියලා දායකත්වය. අපි gross contribution එක අරගෙන ඊට පස්සේ දැන් බලමු gross contribution එකෙන් තව මොනවාද P&L එකේදී අඩු කරන දේවල්. ඊට පස්සේ අපි gross contribution එකෙන් immediately අඩු කරන්නේ overheads ප්‍රමාණය. මේ ව්‍යාපාරය එහෙම නැත්නම් 3 wheeler රියදුරාගේ තියෙන overheads මොනවාද overheads වෙන්න පුළුවන්. දැන් බලන්නකො 3 wheeler එකේ එයා service එකක් කරන්නේ. එයා maintenance වැඩ ටික කරන්නේ. එයා insurance එකක් ගන්නවා. දැන් ඔය වියදම් ටික එයාට day to day එහෙම නැත්නම් monthly වියදම් කරන්න නැති වුණාට නමුත් මේවා මේ ව්‍යාපාරය කරගෙන යනකොට මෙයාට indirect overheads විදියට අනිවාර්යයෙන්ම capture කරගන්න වෙනවා profit and loss account එකේ. ඔන්න ඔය ටික capture කරපුවාම අපි දල ලාභය work out කරගන්න පුළුවන්. අපි බලමු තව මොනවාද ඒ වගේ capture කරගන්න තියෙන වියදම්. අනිවාර්යයෙන්ම 3 wheeler රියදුරාගේ 3 wheeler එකේ maintenance එක, service එක, රක්ෂණය අපිට capture කරගන්න වෙනවා. අපි රුපියල් 15000ක් විතර ඔතන ඒ වියදම් සඳහා අයින් කරමු. ඊට පස්සේ තව දෙයක් තමයි මෙන්න මේ කරුණ ඉතාමත් වැදගත්. මේක තමයි ගොඩාක් ව්‍යාපාරිකයන්ට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට මිස් වෙන පොයින්ට් එක. මොකද්ද මේ වත්කම පාවිච්චි කරන මේ ඇසට් එක එහෙම නැත්නම් 3 wheeler එක පාවිච්චි කරනකොට ඒකට ෂය වීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අගේ වටිනාකම එහෙම නැත්නම් අගේ අඩුවීමක් සිද්ධ වෙනවා හැම මාසෙකම. මේකට අපි කියනවා ෂය වීම කියලා. ඩිප්‍රිසියේෂන් කියලා තමයි අපි ටෙක්නිකල් වර්ඩ් එක accounting වල පාවිච්චි කරන්නේ. එතකොට මේ ඇසට් එක යා ඩිප්‍රිසියේට් කරන්න ඕනේ monthly. අපි හිතමු මෙයාට මේක පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 5ක් කියලා. මාස 60ක් පාවිච්චි කරන්න පුළුවන් කියමු. එතකොට 1.2 මිලියන් කියන මූලික ඉන්වෙස්ට්මන්ට් එක මෙහා වැලියු එක මාස 60ක් අතර බෙදලා හැරියොත් එයාට මාසෙකට එන ඩිප්‍රිසියේෂන් එක වැලියු එකේ අඩුවීම රුපියල් 20000ක් විතර වෙනවා. මේකත් එයාගේ ඕවර්හෙඩ් එකක්. එතකොට 3 wheeler එකේ අර contribution එක වෙනකන් දැන් අපි work out කරා. contribution එකෙන් යන සාධක තමයි maintenance service insurance වලට අපි රුපියල් 15000ක් අයින් කරා. ඊට අමතරව තව රුපියල් 20000ක් depreciation විදියට අයින් කරනවා. එන්න contribution එකෙන් overheads ටික අයින් කරුවාට පස්සේ අපිට ලැබෙනවා gross profit එක. එහෙම නැත්නම් දල ලාභය. එතකොට දැන් අපි P&L එකේ මූලික කරුණු තුනක් කතා කරා මේ වෙනකන්. ආදායම එහෙම නැත්නම් විකුණු, ඊට පස්සේ අපි contribution එක ගැන කතා කරා දායකත්වය, ඊට පස්සේ අපි කතා කරා දල ලාභය. දල ලාභය කියන්නේ සුද්ධ ලාභය නෙමෙයි. එතකොට මෙයාට සුද්ධ ලාභය ගන්න තව වියදම් මෙයාට වැය කරන්න වෙනවා. මොනවාද ඒ වියදම්? දල ලාභයෙන් පස්සේ අපි බලනවා මේ බිස්නස් එකේ එයාට තව තියෙනවද මොන හරි ස්ථාවර වියදම්, එහෙම නැත්නම් මෙයාගේ පරිපාලන වියදම් වෙනුවෙන් එයාගේ වයිෆ්ට රුපියල් 1500ක් විතර එයා අයින් කරනවා කියලා. එතකොට රුපියල් 1500ක් කියන්නේ දවස් 30ට රුපියල් 45000ක් විතර එයාට පරිපාලන වියදම් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්ස්පෙන්සස් විදිහට අයින් කරගන්න ඕනේ. ඒ විතර නෙමෙයි තියෙන්නේ. මොකද අපි 1.2 මිලියන් ඉන්වෙස්ට් කරා. එතකොට අපිට අනිවාර්යයෙන් ඉන්ට්‍රෙස්ට් කොස්ට් එකකුත් එනවා මාසෙකට. 10% කියලා හිතන්නකො 120000 per annum total interest cost එක. එතකොට මාසෙකට අඩුම තරමේ රුපියල් 10000ක interest cost එකක්. එයා දීපු loan එකටයි බැංකුවෙන් ගත්ත loan එකටයි ඒ දෙකම එකතු කරලා රුපියල් 10000ක විතර interest cost එකක් එනවා. මම figures ටික පිළිවෙලට ආපහු කියාගෙන ගියොත් ඔගොල්ලෝ අපි පටන් ගත්තේ direct වියදම් 150000ක ආදායමෙන් direct වියදම් අඩු කරපුවාම 52500 අඩු කරපුවාම අපිට ආව 97500. ඒ 97500 අපි indirect එහෙම නැත්නම් overheads ටික අඩු කරපුවාම රුපියල් 35000ක overheads අපිට ආවා. මොකද maintenance service ඒකට රුපියල් 15000ක් ගියා. depreciation වලට 20000ක් ගියා. එතකොට ඒ 35000 අයින් කරපුවාම 62500ක් අපිට ආවා එයාගේ gross profit එක. gross profit එක 62500 ඇවිල්ලා ඒකෙනුත් admin expenses අයින් කරා, finance charges රුපියල් 10000ක් අයින් කරා. ඒ 55000 තව රුපියල් 55000ක් අයින් කරපුවාම 62500න් අන්තිමට ඉතුරු වෙන්නේ රුපියල් 7500යි. එතකොට මෙයාට මාසේ ප්‍රොෆිට් එක ලැබෙන්නේ රුපියල් 7500යි. මේ මාසෙම 3 wheeler එක රන් කරලා එයාට ලැබෙන්නේ රුපියල් 7500යි. මෙතනදී අපිට ගොඩක් කෙයාෆුල් වෙන්න වෙනවා. මේ රුපියල් 7500 කියන්නේ accounting profit එක. නමුත් මෙයාට අපි බැලුවොත්
කෑෂ් ප්‍රොෆිට් එක. මොකද ඩිප්‍රිසියේෂන් කියලා එහෙම නැත්නම් ෂෙයා වීම කියලා අපි අය කරාට ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එකේ අඩු කරාට ඒ රුපියල් 20000 ඒක සිස්ටම් එකෙන් එළියට ගත්තේ නැහැ කෑෂ් විදියට. ඒක අපි රිසර්ව් එකක් විදියට තමයි P&L එකෙන් අයින් කරන්නේ. එතකොට ඒ කෑෂ් 20000 තියෙනවා. එතකොට රුපියල් 7500ක් ඉතුරු වුණා. තව රුපියල් 20000ක කෑෂ් අපේ මේ ඩිප්‍රිසියේෂන් කියලා රිසර්ව් එකක් තියෙනවා. එතකොට රුපියල් 27500යි ඊටත් අමතරව ගොඩක් වෙලාවට අර ඉන්ට්‍රෙස්ට් කියලා Taman දීපු සල්ලි වලට ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක ගන්න නැහැ. බැංකුවට ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක ගෙවයි 5000. නමුත් ඒ 10000න් 5000ක් ගෙවයි. ඉතුරු 5000 ගොඩක් වෙලාවට අපේ කෑෂ් ප්‍රොෆිට් එකට අපිට ඇඩ් කරලා අපිට මෙතන කෑෂ් ප්‍රොෆිට් එක කියන්න පුළුවන් 7500ක PBT එකයි රුපියල් 20000ක ඩිප්‍රිසියේෂන් එකයි 27500යි ඊට පස්සේ රුපියල් 5000ක් ඒකට එකතු කරපුවාම 32500ක කෑෂ් ප්‍රොෆිට් එකක් එන බව ඕගොල්ලන්ට තේරෙනවා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එකේ කම්පොනන්ට්ස් ටික පැහැදිලිව. අපි ආදායමෙන් පටන් ගත්තා, contribution එක ගත්තා, ඊට පස්සේ gross profit එක ගත්තා, net profit එක ගත්තා. මෙන්න මේ net profit එකට තමයි අපි ව්‍යාපාරයක් විදියට ඇත්තටම ව්‍යාපාරයේ accounting profit එකක් කියලා accounting loss එකක් හරි profit එකක් හරි කියලා profit and loss account එකේ අපි බලන ප්‍රතිඵලය අන්තිමට බලන ප්‍රතිඵලය. එතකොට මේක tax ගෙවන පුද්ගලෙක් නම් දැනට තියෙන threshold එක අනුව 1,50,000ට වැඩි ප්‍රමාණය විතරයි. කියන්නේ 1.8 මිලියන් වෙනකන් අවුරුද්දට අපේ බදු නිදහස්. එතකොට දැන් මේ 1.8 මිලියන් work out කරනකොට P&L account එකේ consider වෙන්නේ සරලව මේක මම කියන්නේ උඩින් ලබන 1,50,000 ආදායම නෙමේ අර යටින් ලබන net profit එක 7,500ට ඒකට tax adjustments වගේක් එනවා. ඒ ටික අපි වෙනම පාඩමකින් වෙනම presentation එකකින් ගමු. දැනට මතක තියාගන්න සුද්ධ ලාභයක් කොහොමද ව්‍යාපාරයක ගණනය කරන්න කියලා. මේ දේ apply කරන්න පුළුවන් වාට individual වාගේ P&L එක වා පඩියක් ලබන පුද්ගල සේවයක් කරලා කරන කෙනෙක් වුණත් ඔයා එහෙම නැත්තම් අපි හිතමු සුළු ව්‍යාපාරයක් කරන මේ වගේ ත්‍රිවිලර් එකක් රන් කරන එක මේ හැම කෙනෙකුටම මේක හදාගන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඕගලන්ට ටුක් ටුක් P&L එක හොඳටම තේරෙනවා ඇති. Thank you very much.